හෙලෝ මම මේ චිත්‍රේ පාට කරන අතර ඔයාලත් එක්ක දෙයක් ෂෙයා කරගන්න ඕන කියලා හිතුණා. ඔයාලා දන්නවද අපේ ජීවිතේ මේ කලරින් බුක් එකක් වගේ කියලා? මුලින්ම බලද්දී මේ පිටුවේ තියෙන කළු රේඛා ටිකක් විතරයි. ලස්සන චිත්‍රයක් තියෙනවා කියලා අපි දන්නවා. ඒත් තාම ඒක පේන්නේ නැහැ. වර්ණ යොදන්න ඕනේ, කාලයක් දෙන්න ඕනේ, ඉවසීමක් තියෙන්න ඕනේ. ඉතින් යාළුවනේ අපි ජීවිතෙත් එහෙමයි. සමහර දවස්වල අපිට හැම දෙයක්ම හරියනවා වගේ දැනෙනවා. ඒත් තවත් සමහරක් දවස්වල ඇත්තටම කිසි දෙයක් හරියන්නේ නැහැ වගේ දැනෙනවා. ප්‍රශ්න එකක් ඉවර වෙන්න කලින් තව ප්‍රශ්නයක් එනවා. හිත රිදෙන දේවල් වෙනවා, බලාපොරොත්තු කඩා වැටෙනවා. එතකොට අපි මෙන්න මෙහෙම අපෙන් අහනවා නේද? ඇයි මේ හැම දෙයක්ම මටම වෙන්නේ? ඒත් මං හිතන්නේ ජීවිතේ ලස්සනම් පාඩම් අපි ඉගෙන ගන්න ඒ වගේ අමාරු කාලවලදී. මොකද කිසිම කෙනෙක් ශක්තිමත් වෙන්න ලේසි ජීවිතයක් ගත කරලා නෙවෙයි. ප්‍රශ්න වලට මුහුණ දීලා, වැටිලා ආයෙමත් නැගිටලා. මේ චිත්‍රය දිහා බලන්න. මම එක පාටකින් පාට කරනවා. ඊට පස්සේ තවත් පාටවල් වලින් පාට කරනවා. සමහරක් වෙලාවට වැරදි පාටක් තෝරගන්න වෙලාවලුත් තියෙනවා. ඒ වුණාට මම චිත්‍රේ පාට කරන එක නවත්තන්නේ නැහැ. අපිත් එහෙම වෙන්න ඕනේ. ජීවිතේ වැරදි තීරණ ගන්න වෙයි. අසාර්ථක වෙන්න වෙයි. කෙනෙක් අපිව තීරුම් ගන්නවා වෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන්. ඒත් ඒකෙන් අපේ කතාව ඉවර වෙනවද? නෑ, ඉවර වෙන්නේ නැහැ. ඇත්තටම සමහර ලස්සන කතා පටන් ගන්නෙ අමාරුම තැන්වලින්. ඒ නිසා අද ඔයාගේ යම් ප්‍රශ්නයක් එක්ක ඉන්නවනම්, යම් දුකක් එක්ක ඉන්නවනම් පොඩ්ඩක් මේක මතක තියාගන්න. මේක ඔයාගේ කතාවේ අන්තිම පිටුව නෙවෙයි. මේක එක පිටුවක් විතරයි. තව පිටු ගොඩාක් ඉස්සරහට තියෙනවා. තව වර්ණ ගොඩාක් ඉස්සරහට තියෙනවා. තව hina වෙන්න හිත ගොඩාක් ඉස්සරහට තියෙනවා. අපි හැමෝගෙම ජීවිතේ අඳුරු පාටවල් තියෙනවා. ඒත් ලස්සන චිත්‍රයක් හදන්න අඳුරු පාටවලුත් ඕනේ නේද? ඒව නැත්තම් අනෙක් වර්ණවල ලස්සන පේන්නේ නැහැ. ඉතින් අද මේ චිත්‍රේ පාට කරන අතරේ මට ඔයාලට කියන්න ඕන එක දෙයක්. ජීවිතේ කොච්චර අමාරු වුණත් කොච්චර ප්‍රශ්න ආවත් ඔයාව අතාරින්න එපා. තව එක දවසක් උත්සාහ කරන්න. තව එක පියවරක් ඉස්සරහට තියන්න. මොකද සමහරක් වෙලාවට ලස්සනම වර්ණයේ පෙන චිත්‍රය ඉවර වෙන්න ලං වෙන්න වෙති පුළුවන්. ඒ වගේම ජීවිතේ ලස්සනම දේවලුත් එන්නේ අපි අතහරින්න නැතුව ඉස්සරහට ගියොත් විතරයි. ඉතින් අපි ප්‍රශ්න වලින් පැනලා යන්නේ නැතුව ඒවත් එක්කම ජීවත් වෙන්න ඕනේ. අපේ ජීවිතේ ටික ටික ඉස්සරහට වර්ණ ගන්නවගෙන යන්න ඕනේ. මොකද අපි හැමෝම අපේ කතාවේ චිත්‍ර ශිල්පියා. මගේ කතාවේ මොකක් හරි ඉගෙන ගත්තා නම් මාව